ඉතර අලි වැට නේද? අතන පොඩි පැලක් තියෙනවා. අලියට බලාගෙන කරන්ට් එක තියෙනවා. දැන් නම් අපි මේ අලි වැට කිට්ටු කරලා ඉන්නේ. මේ පයයි කරන්ට් එක තිබුණොත් එහෙම වදිනවා. නැති වෙනව වදිනවා. ඈ කට තියනවානේ. පොඩ්ඩක් ඉන්න මේක ගන්න පුළුවන්. හරි හරි අයියා. ඉන්නක් දන්නේ නැහැ නේ. ඉන්නවා වෙලාවකට ඔක කෑලි. ඔව් මේ පේන කෑලි ඉන්නවා. මේකද? ඒ දවස්වල වතුර වැඩි හින්දා කොටු වෙලක් ඉන්න පුළුවන් නේ. ඔව්. මේකද? මේ තියෙන්නේ අලි වැට. දැන් අපි අලි වැටෙන් එහා පැත්තේ කැලේට වෙන්න ඉන්නේ වැව් පිටේනේ. කිඹුල්ලෝ ඉන්නවද දන්නේ නැහැ. හරි දාමු එහෙනම්. කෙමන් දැකලා නැහැ නේ. මේ හම්බෙන් හම්බුණු කෙමනක් තිබ්බා මේ අපි දැල දානකොට මේ එක බලන්න යන්නේ. මල්ලි තමයි බලන්නේ දැල. ඉන්නවද? පොඩ්ඩක් එකෙක් ඉන්නව නේද දැලේ? කොහොමද තිනවටක්වත් බහින්න ඕනේ ඉතින් මාළු වල. යන්නේ අපි අල්ල මාළුවෙක් දැන්. කො අර හේ වැල බැස් දැන්දේ. මෙහෙම යනවද? නෑ නෑ. යන්න බෑ. ඇතුලේ මුල් එහෙම තියෙනවා. පරිස්සමටම යන්න ඕනේ ඉතින්. කට්ටිය ලවක මාළු අල්ලන විදිය දැකලා නැති අයට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඉතින් මාඩුවට අර එමේ ආපුවාම ඉතින් එනවා වැව පැත්තේ. රැට පේන්නේ වැව පැත්තේ පොයක් තියෙනවා. මේ ඔක්කොම යට වෙලා තියෙන්නේ දැන්. අයි තියෙන මාළු වැල නේද? කීයක් විතර ඇල්ලුවද? මොනවා කිලෝ 4ක් විතර. ලොකුයිනේ මාළු. අර ලොකු එකා මොකක්ද තිලාපියද? තිලාපියා. කටක තිලාපියා නේ. ඒ මාළු වල පිටපස්ස ඇදගෙන යනකොට කිඹුලා එනවා පිටපස්ස. මාළු දැක්කම දැන් අපි යනකොටත් හිටියා නේද කි? මාළු වල ඇදගෙන ඔතන කෝන් තියනවනේ.
කොහොම ඉතින් මේ පැත්තේ ඉතින් හොඳ පළතුරක් තමයි. කඩමුද බාන්න කොන් ගෙඩියක්. මේ තියෙන මේ අත මේක පාත් කරන්න හරි. පොඩියට පෙවුනට ලොකුයි උන්නේ. සහින්දා හොඳයි උඹ. මගේ තියෙන්නේ කොන් වෙන්නකෝ. Vale, vale.